අද ඉතින් විවේකයක් හම් වෙච්ච වෙලාවේ මට හිතුණා පොල් කටුවක් අරගෙන ප්ලාන්ට් එකක් හිටවල බලන්න ඕනේ කියලා. හිතුවට වඩා නම් වැඩේ ටිකක් අමාරුයි. පොල් කටුවක් හොයාගෙන රැහැලා ඊට පස්සේ වැලි කඩදාසියකින් මැදලා මම ඒක පොලිෂ් කරලා වේලෙන්න තිබ්බා. වේලෙන්න තියලා කොහුලනුවක් අරගෙන මේ විදිහට ඔතා ගත්තා. වැඩේ පටන් ගත්තා වගේ නෙමෙයි. කරන්න යනකොට නම් ගොඩ වෙලාවක් ගියා. මේ විදිහට කොහුලනුව ඔතලා මම අඩිය ටික විතරක් ඉතුරු කරගත්තා. අඩිය පුංචි සිදුරු දෙක තුනක් හදා ගන්න ඕනේ. මොකද මේ ප්ලාන්ට් එකේ හොඳට ජලය බැස යන්න ඕනේ. මේ තියෙන්නේ මම ඔතාගත්ත පොල් කටුව. ඒකේ තියෙන කොහු කෑලි ටික අහක් කරලා, ගම් ටික අහක් කරලා පොල් කටුව ටිකක් ලස්සන කරගත්තා. එතකොට ඉතින් පැලේටත් ලස්සනක් එනවනේ. මේ තියෙන්නේ එහෙම හදාගත්ත පොල් කටුව. ඊට පස්සේ ඉතින් මේක ජලය හොඳින් බැස යන්න ඕන නිසා අඩියට බොරළු කැට ටිකක් දාගත්තා. දැන් නම් ඉතින් හොඳ පණ ගිහිල්ලා. ඊට පස්සේ පස් මාධ්‍යයත් පැලේට අවශ්‍ය විදියට එකතු කරගන්නවා. එකතු කරගෙන මම දැන් මේ පැලේ මේකේ හිටවන්නයි හදන්නේ. ඔයාලා දන්නවද මම මේ පැලේ කොහෙන්ද හොයාගත්තේ කියලා? මේක හොයාගත්තේ කැලෙන්. ඒ වුණාට මේ පැලේට හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ වගේ පැල වලට හොඳ මුදලකට විකුණන්න පුළුවන්. මම ඉතින් ගෙදර ලස්සන කරන්න මේ පැලේ හොඳයි කියලා නිසා ගලවගෙන ආවා. මේ තියෙන්නේ පස් දාලා හිටව ගත්තා මගේ පැලේ. මේකේ මුළුයි කඳයි ටිකක් උඩට පේන තිබ්බහම තමයි ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ විදිහට මුල් ටිකක් පේන්න කඳ ටිකක් ඉස්සෙන්න මම තියලා පස් ටිකට උඩින් වැල් ටිකක් දාගන්නවා. ඔයාලට තියෙයි නම් සුදු වැලිමත් කමක් නැහැ. මම නම් දැන් මේ ඇලේ තියෙන වැලිමයි. මේ විදිහට දාලා මේ ගෙනපු කොන්ක්‍රීට් ගල් වගේක් තිබුණා. ඉතින් ඒකෙන් ටිකකුත් මේ ගහ වටේට එකතු කළා. මේ ගහට ලස්සනක් ගන්න ඕන නිසා. ඔයාලට තියෙයි නම් මුල් කෑලි, ලොකු ගල් කැට, ටී බෝල ඕනි දෙයක් මේකට එකතු කරන්න පුළුවන්. මම නම් එකතු කරගත්තේ ලේසිවට තිබුණ නිසා කොන්ක්‍රීට් ගල් ටිකක් විතරයි. ඊට පස්සේ ඇලා ඉනම තිබුණ කුඩු ගල් කෑලි දෙකකුත් තිබුණා. මම ඒකත් අරගෙන ආවා මෙයා ළඟින් තියන්න. මට හිතුණා ඒක ලස්සනයි කියලා. මොකද මෙයාලා හරි ආසයිනේ ගල් අතර වැඩෙන්න. මං ඉතින් මේක එහෙට මෙහෙට හරවලා තියලා බැලුවා ඉතින් ගැලපෙන විදිහ. මට හිතුණා මෙහෙම හොඳයි කියලා. මේ තියෙන්නේ එහෙම තියලා හදාගත්ත එක. තව දිග ගල් පතුරකුත් හම්බුණා ඉතින් ඒකත් තියලා බැලුවා. ඒක නම් එකට ගැලපෙන්නේ නැහැ. ඉතින් අහක් කරලා මේ හදාගත්ත මගේ ප්ලාන්ට් එක මම බුදුමැදුර ළඟින් තියලා බැලුවා හරිම ලස්සනයි. මට හිතුණා මයි ගණදේ පිළිමෙත් මෙතනින් තියලා බලන්න ඕනි කියලා. ඉතින් මම ගණදේ පිළිමෙත් තියලා බැලුවා.